අපි දැන් අද යාපනයේ දෙවනි දවස. අද අපි දැන් ගොඩක යන්න හිතන් ඉන්නවා. අපි අද ඒ හින්දා වාහනයක් බුක් කරා. ඒ කියන්නේ මේ තියෙන ටුවර්ස් එකකින්. එතකොට අපිට තැන් ටිකකට යන්න ලේසි හින්දා අපි බලමුවත් දැන් කොහෙද යන්නේ කියලා. හැබැයි උදේම කාලා ඉන්න ඕනේ. කාලා අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන නාග විහාරයෙන් වගේ පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. ඔන්න අපි දැන් නාග විහාරය ළඟට ආවා. මේ නාග විහාරය ඉස්සරහා තියෙන ප්‍රසිද්ධ වෙජිටේරියන් රෙස්ටුරන්ට් එක. ඒ හින්දා අපි ඒකට ගිහිල්ලා උදේ කෑම අරගෙන යම් පන්සලට. ආක්ෂති හොටෙල් එකේ නම පියෝ වෙජිටබල් හොටෙල් එක. එහෙනම් ඔන්න ලොකු තෝස දෙකක් ගත්තා. දැන් තෝස කන්න තමයි තියෙන්නේ. ඊළඟට යන්නේ නාග විහාරෙට. මෙතනින් තමයි පටන් ගන්න අද අපේ ට්‍රිප් එක. මෙතන බෝගහ චෛත්‍ය පංචමහා දේවාලයක් තියෙනවා මෙතන. අපි ඊළඟට යන් චෛත්‍ය මළුව බලන්න. මේ තමයි ගැට්නවල මියුසියම් එක. කෞතුකාගාරය කිව්වට අපිට චුට්ටක් ඇතුළට මෙතනින් යන්න වෙනවාද. ඇතුළේ කෙළවරේ තමයි කෞතුකාගාරය තියෙන්නේ. දැන් මේ තියෙන යාපනයේ කෞතුකාගාරය මේක යුද්ධ කාලේ විනාශ වෙලා ඊට පස්සේ ආපහු හදපු එකක්. හැබැයි අපිට මෙතන තියෙන නීතිත් එක්ක මේ කෞතුකාගාරය ඇතුලේ වීඩියෝ කරන්න විදිහක් නැහැ. ඒත් මම අහුවා මෙයාලා කිව්වා ෆොටෝස් ගන්න කියලා. ඒ හින්දා මම මේ ගත්ත ෆොටෝස් වල එතන ඇත්තටම වටින දේවල් එන ගොඩක් තියෙනවා. අර කුණු කිල්ලෝට එහෙම මමත් එදාමයි දැක්කේ. මේ ෆොටෝස් ටික මම මෙතෙන්ට ඇඩ් කරා. ෆොටෝස් කීපයක් ඇත්තට මේකටත් වඩා තියෙනවා. අපි දැන් මේ ඇතුල් වෙන්නේ නල්ලූර් කෝවිලට යන පාරේ තොරණ. දැන් ඊළඟට අපි යන් නල්ලූර් කෝවිලට. යාපනයේ තියෙන ප්‍රධානතම කෝවිලක් මේක. ඒ කෝවිලටත් ගිහින් අපි ඉස්සරහට පේදුරු තුඩුව ඒ යන්න ඕනේ පැති ටිකට යනවා. දැන් මේ කෝවිලට ඇතුල් වෙන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මෙතනින් ඔය කට්ටියක් එළියට එනවනේ වම් අත පැත්ත. මෙන්න මෙතනින් තමයි කෝවිල ඇතුළට යන්න තියෙන්නේ. අපි ඊළඟට දැන් කෝවිල ඇතුළට යමු. දැන් මේ කෝවිල ඇතුලේ අපිට වීඩියෝ ගන්න බෑ. මම නම් තාම ඇතුළට ගියේ නැහැ. අපේ අම්මයි තාත්තයි ඇතුළට ගියා. මේක ඇතුළට යද්දි පිරිමි අය දලෝලා යන්න ඕනේ. ඔයාලට පස්සෙන් එයාලට පිළිම ගියා ඇති මේ තියෙන කාස්ට තියන්නේ. පිළිම ඇතුළට යද්දි දලෝලා යන්න. දැන් නල්ලූර් කෝවිල වැඳලා ඔයාලට පුළුවන් ආරුමුග නාවලතුමාගේ එක එක සිහිවටන තියෙන මේ මන්දිරයටත් ගිහින් බලන්න. දැන් මේකේ ආරුමුග නාවලතුමාගේ වැදගත් දේවල් තමයි තියෙන්නේ. එතකොට
මේ ඉන්නේ ආරුමුග නාවල කියමතානම් දැන් අපි අනගාരിക ධර්මපාලතුමා වදහනවා. අර ඒ වගේ අනගාരിക ධර්මපාලතුමා වගේ මේ හින්දු මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරපු කෙනෙක් මෙයා. එතකොට එයාගේ මේ ජීවිත කතාව මෙතන තියෙනවා. ඊළඟට එයා මඩු පාසල් පවත්වගෙන යන එක ඒ වගේ වැඩ එයා කරලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම ටික මේකේ සිතුවම නගලා තියෙනවා. මේ තියෙන පිළිරුව අපිට පේන්නේ මේ දෙවන සංගිලි රජතුමාගේ පිළිරුව. මේ රජතුමා තමයි යාපනයේ රාජධානියේ අවසන් රජු. මේ තියෙන්නේ දෙවන සංගිලි රජතුමාගේ මාලිගාව. දැන් මේක ඇතුළට අපි යන්නේ නැත්තේ මේකේ ගේට්ටුව විතරයි දැන් තියෙන්නේ. දොරටු. දැන් ඇතුළේ තියෙන කොටස් නම් මේ වෙද්දි කැඩිලා විනාශ වෙලා තියෙන්නේ. දැන් මේ අපි යන්නේ දෙවනි සංගිලි රජතුමාගේ මේ මිනිස්ටර්ස් මේක සංගිලියන් මන්ත්‍රී නිවස කියලා. ඒ කියන්නේ නිකන් එයාගේ ඇමතිලා හිටපු ගෙදර කියලා තමයි කියවෙන්නේ. දැන් මේක ඇතුළට නම් අපිට යන්න බෑ. මේක මොකද ගරා වැටෙන තත්ත්වයක තියෙන හින්දා අපිට ඇතුළට යන්න බෑ. අපි එළියෙන් බලමු ඒකින්ද මේක කොහොමද කියලා. මේ පොල් ගහේ අතු 5ක් තියෙනවා. එතකොට ඔය යටින්ම දෙබලක් තියෙනවා. ඊට උඩින් අර එක දෙබලක ආය දෙකක් තියෙනවා. ඒ දෙබලෙන් ආය දෙබල් දෙකක් ඇවිත් තියෙනවා. මේ රජවීදිය දිගේ දැන් මේ රජවීදිය පාර දිගේ යද්දී දිගටම තියෙන්නේ එළවලු වීදිය. මෙයාලා පාවිච්චි කරන්නේ කාබනික පොහොර විතරලු. බොම වගේ දේවල් ඈතින් පේනවා කෙසෙල් කොටුවක්. මේ පැත්තේ තියෙනවා පපය. මේ පැත්තේ තියෙනවා ගස් ලැබු. කෙසෙල් කොටුව අපිට පේනවා කැරට් බීට්‍රූට් වගේ ඇටි මොන්නේ කවගා තියෙනවා ඊටත් ඇටින් ඇපල් බාන්න මේ පස්සේ පාට් නිරිස් ගෝවා ඇතින් පේනවා රංවන් පාස පසක් දැන් ඔයාලට පේනවද නිලාවරේ ලිඳ මේ නිලාවරේ ලිඳට ඇවිත් ඉන්නේ මේ නිලාවරේ ලිඳේ තියෙන විශේෂත්වය තමයි මේ ලිඳේ වතුර ටිකක් මුහුද වගේ බාන්න වතුර නිල් පාට මේකේ මාළු තැන ගොඩක් ඉන්නවා මේක ගැඹුර මීටර් 52.5ක් විතර වෙනවා. ඊළඟ මේ ලිඳේ තියෙන විශේෂ කාරණාව තමයි මේ ලිඳයි ඊරිමලේ කොකුණයි අතර යටතේ මාර්ගයෙන් සම්බන්ධව තියෙනවා. මේ උමම් මාර්ග මිනිස්සු මත කියවන්නේ. එතන මේ උමම් මාර්ග ස්වභාවිකව හදිස්සි මාර්ග. දැන් කාටද කියන්න පුළුවන් කොහොමද ඔයාලා කියන්නේ? මේ නිලාවරේ ලිඳයි
කීරිමලේ පොකුණයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා. දැන් අපි මේ නිලාවරේ ළිඳට දෙහි ගෙඩියක් දැම්ම. අපිට දෙහි ගෙඩිය කීරිමලේ පොකුණෙන් හම්බ වෙනවා. නේද? වැඩේ තියෙන්නේ මේ උමම් මාර්ගවලින් මනුස්සයෙක්ට පීනගෙන යන්න බෑ. මේ උමම් මාර්ග දිගේ අර දෙහි ගෙඩිය නම් එනවා. ඒකට හේතුව තමයි මේක යට උමම් මාර්ග මිනිස්සු හදපේවා නෙමෙයිනේ. ඒකට අපිට යන්න ටාගට් කරලා හදලා නැහැ. එතකොට දැන් මේ උමම් මාර්ගයේ පතු තැන් තියෙනවා, මහත් වෙන තැන් තියෙනවා. ඒ තැන් අස්සෙන් අර දෙහි ගෙඩියාවට මිනිහෙක්ට මේකෙන් පීනලා යන්න බෑ කියලා තමයි අපිත් එකක් ගයිඩ් කිව්වේ. ඉතින් මේකේ මාළු වෙන ගොඩක් ඉන්න. බාණ්ඩව මාල් වතුර මාර පිය. ඒක නිල් පාටයි මුහුද වගේ. ඉතින් මේක මීටර් 52ක් ගැඹුරුයිනේ. හිතන්නේ මේ කොච්චර ගැඹුරු ආයේ අම්මෝ. මේක වැටෙන ගොඩේ වන්නේ. උපේ හැදයි. අර පාරවියක් වැරිලා ඉන්නේ. මේක අපිට යන්න එපා කරන්න. වර මාළු ගලයිද. ෂොට් එකක් ගන්න. මාළු ටික බය වුණා. ඔන්න අපි ඊළඟට යන්නේ පේදුරු තුඩුවට. මෙතන ඉඳන් පේදුරු තුඩුවට කිලෝමීටර් 18ක් තියෙනවා. අපි බලමු පේදුරු තුඩුවට. දැන් අපි දකුණේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට තමයි මේ යන්නේ. දැන් අපිට පේනවා මේ වැව. දැන් මේකේට වත් වෙන්නේ තොණ්ඩමනාන පාලම තියෙනවා. අපි ආවත් යනවා තොණ්ඩමනාන පාලම පැත්තට. ඒතකොට මම ආයෙ කියන්න. මෙතනින් පේනවාද ඈතට යම් තොණ්ඩමනාන බ්‍රිජ් එකක්. දැන් මේ තියෙන පේදුරු තුඩුව අම්බලම. බාණ්ඩව එක ආරුක්කෝ වගේ හදලා දෙපැත්තෙම තියෙනවා. මිනිස්සු ඉන්නවා. ඒක ලස්සනට තියෙනවා. බලන්න කෙලවර වීව් එක. අර තියෙන ලයිට් හවුස් එක. බාන්න කර පොඩි පොල්ලතු වලින් වියලා තියෙන ගෙවල් ටික. බෝට් තියෙනවා. පෝස්ට් බොක්ස් එක. මෙන්න ප්‍රසිද්ධ තැන. ඔන්න අපි ආවා ලංකාවේ උතුරු කෙළවර තැපැල් පෙට්ටියට. මේ ගොඩක් ප්‍රසිද්ධ ලියුම් පෙට්ටියක්. වන් මෙතන ඔයාලා දැකලා ඇති ගොඩක් අය ෆොටෝස්. මොකද දැන් පේදුරු තුඩුවේ මෙහෙම ලියුම් පෙට්ටිය තියෙනවා. ඒ වගේම අපි දකුණේ ගත්තාම දෙවුන්දර තුඩුවෙත් තියෙනවා මේ වගේම ලියුම් පෙට්ටිය. මම මෙතන ෆොටෝ එකකුත් ගමු. බලන්න මම පෙන්නන්නම් මෙතන view එක ඔයාලට. මාර අවුගක් තියෙනවා. මේ හරියන්න රැල්ල ඇවිත් නෑ කාලෙක. බලමු උතුරු කෙළවර වතුර ටිකක් පාගලා. වතුර නම් පැහැදිලි. ෂිට්. පැහැදිලි කිව්වා විතරයි. වතුර පාරක් ආවා. යන ගමන් මෙතන තියෙනවා පේදුරු තුඩුවේ පොඩි වරායක්. පේනවද? මේක පිටියම තියෙන ගංගා. මෙතන පරණ බිල්ඩින් තියෙන්නේ. ලොකු
ලොකු වරායක් නෙමෙයි මේක. මේක පොඩි වරායක්. මේ බෝට්ටු දැක්කද ඔයාලා? මේක තමයි අර මම කිව්ව පෝස්ටර් එක. මේක යද්දි view point එක ලස්සන හින්දා අපි මේ පාරේ මුදු රැලිනන් ටිකක් අදයි. මම ආස මෙහෙම ගමන් වල. මෙහෙම ඔහේ ඇවිදින්න තියනවා නම් වටනවා වෙන මොකොත් වැඩේ ඉතින් අපිට අඩුවෙන්ම ලැබෙන්නේ නැත් ඒක. බාන්න මේ වතුර ඇවිල්ලා වදින සාතික. මම හිතන්නේ ඒක ඔයාලටත් එහෙමන. තාත් දෙපළ මෙතන ඇවිල්ලා වදිනවා වතුර. අපි දැන් සංකොට්ටායි කේප් එකට ආවේ. බාන්න මේ සිටියම් මේ සිටිය මේ තියෙනවා now where are you? අපි ඉන්නේ සංකොට්ටයි කේප් එකේ. ඒ කියන්නේ අපි ඉන්නේ මෙන්න මෙතන. යා. දැන් අපිට අර අපි කලින් ගියා පේදුරු තුඩුවට. දැන් මේ සංකොට්ටයි නිකන් අපිට දකුණේ තියෙනවා දොන්දර තුඩුව වගේ ඒක තමයි තියෙන්නේ. මම තව ටිකක් විස්තර වලට කියන්නම්. ඒ කියන්නේ මේක පේදුරු තුඩුවෙනොත් තවත් කෙලවරක් වගේ. දැන් ඔයාලා හිතනවා ඇති මම කලින් පේදුරු තුඩුවේදී කිව්වා මේ තමයි උතුරු කෙලවර කියලා. දැන් ආයෙත් මම ඇවිල්ලා කියනවා මේ සංකොට්ටයි කේප් එක කියන්නේ උතුරු කෙලවර කියලා. මොකක්ද ඒකට හේතුව? බලන්න මෙතන. දැන් මේ සංකොට්ටයි එකේ මෙතන තියෙනවා Union University Strength of කියලා. මම හිතන්නේ ඒක ලිකන් අර සාමූහිකත්වයේ වගේ අදහසක් තියෙන මම මේක හරියටම මෙතන එකපාරම ගොළුවට එන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් බලන්න මම පිටිපස්සේ මෙම් බැලුවා සම්පූර්ණ මුහුදු තියෙනවා. ඒකම විලා බලන්න මෙහෙම බැලුවා සම්පූර්ණ මුහුදු තියෙනවා. දැන් මම මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් එහාට භූමියක් නැහැ. අපිට ලංකාවේ මේ පොළවේ යන්න පුළුවන් ඉවරම වෙන උතුරු කෙළවරේ තැන තමයි මේක. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. මෙතනින් එහාට තනිකරම මුහුද. මෙතනින් එහාට අපිට ලංකාවේ කොහෙටවත් යන්න නැහැ. අපි බලමු. මේ හරිය අර කොරල් වල ඉතිරි වෙච්ච කොටස් එහෙම තියනවා. බාන්න ඒ හරිය බිමත් ටිකන් අර කොරල් අරම ඉතිරි වෙලා මම අතට ගන්නද? විස නෑනේ. මෙහෙම ගන්නද? මෙන්න මොකද නායේ? එන විසයි මෙහෙම හිටියා. බැරිලා ඉන්නේ. දැන් බලන්න මේ මුහුදු නායාව අඳුර ගන්න තියෙන ලේසිම විදිය තමයි නැට්ට කෙරවල බලන්න. මුහුදු නායාගේ නැට්ට කෙරවල පැක්. දැන් අපි නිකන් කොට බිමේ දකින නායක ගත්තොත් මේ නැට්ට ෆ්ලැට් නැහැ. මුහුදු නායාගේ තියෙන විශේෂත්වයක් ඒක. ඒක නැට්ට ෆ්ලැට්. දැන් මෙහෙම මේ ඒකේ වෙද නිකන් බලන්නේ. මොකද දැන් මෙහෙම අපිට පොඩ්ඩකට පොඩිම අහු වෙනවා හොඳ. මොකේ ඔළුව හරියට මම පෙන්නන්නම් ඔයාලට. දැන් මගේ නැට්ට නම් අනිකරම් පැත්. දැන් මම මෙහෙම කරද්දි මට දැනෙනවා මොකේ ඇට කඩු ටික හෙල්ලෙන්නේ නැහැ. අපි අර කලින් මම එක්සිබිෂන් එක අල්ලලා තියෙන ඒකයි වයරත් වැල්ලුවේ. ඒ වුණත් තරම් දැන් පණ නැහැ. පණ තිබ්බන අල්ලන්න වෙන්නේ නැහැ. ඒක 20යි. හරියට ඔන්න මොහොදු නායකුත් ඇල්ලුවා යාපනේයි. මොවා මෙතනින් තියන්නද? එහෙනම් thank you. කණ්ඩ කියලා. දැන් අපි තාමත් පේදුරු තුඩුවේ ඉඳන් එහාට යන ගමන් ඉන්නේ. එතකොට මේ හොටෙල් එකේ නම තමයි
විලේජ් හොටෙල්. බලමු. මේක ෆුල් වෙජිටේරියන් හොටෙල් එකක්. බලමු දැන් යාපනයේ ඇවිල්ලා වෙජිටේරියන් තමයි කන්නේ. බාරයකුත් තියෙනවා ඔයාලට ඔන්න. මම රෙකමන්ඩ් කරා නෙවෙයි. Nanti dia. Pena kami di pun. Siapa itu super? මේ හොටෙල් එකේ ලස්සන ෆොටෝ කලෙක්ෂන් එකක් තියෙනවා. අපි කොහොම හරි වෙජිටේරියන් කන්න කියලා ආවේ. ඒ තාන්තිමට සුපුරුදු විදියට chicken rice and curry තමයි ගත්තේ. නැත්නම් ඔයාලගේ මේක වෙජිටේරියන් විතරක් නෙමෙයි. හැමදේම තියෙන කඩේ. අය මුලින්ම වරද්ද තියෙන වෙජිටේරියන් කඩයක් කියන. අවුලන්නේ දාන්නේ කණේක දේ තියෙන වෙජිටේරියන් අරන් කන්න බැරි වුණා. මාරේ. දැන් අපි යන්නේ අංකසන්තුරේ රේල්වේ ස්ටේෂන් එකට. ලංකාවේ තියෙන අවසාන දුම්රිය ස්ථානේ. දැන් ඔයාලට පේනව නේද මේක තමයි ලංකාවේ අවසාන රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මේක දැන් මෙතනින් ඉවරයි. මේ පැත්තෙන් තියෙනවා ඇටින් කම්පැනි එක තියෙනවා. දැන් මේකේ දැන් හා පැත්තට ගියාම කෙලින්ම තියෙන්නේ ඉඩනොයි ඊළඟට පාරවල්. මෙතනින් එහාට කෝච්චියකට යන්න බෑ ලංකාව. මේ තමයි එතකොට රේල්වේ ස්ටේෂන් වල උතුරු කෙළවරෙන් ඉවර වෙන තැන. ඒ වගේම මෙතනින් එන්ජින් වලට හරවල අනිත් පැත්තට යන්නත් පුළුවන්. මෙතන එන්ජින් ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. දැන් මේ තියෙන මේවා එකෙන් එන්ජින් කරකවන්න පුළුවන් අනිත් පැත්තට. දැන් අර පැත්තෙන් එන එන්ජිම මෙහෙට කෙලින්ම එනවනේ. ඊට පස්සේ මේක ලිවර්ස් තියෙනවා. මැනුවලි මේක කරකවන්න පුළුවන් එන්ජිම අනිත් පැත්තට. එතකොට එන්ජින් එකට ආපස්සට ආයේ කෙලින් අතට යන්න පුළුවන්. මොනට අරපට. ඔව්. දැන් ගොඩක් අයට ඒ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකත් විසඳනවා. මේ වගේ රවුමකින් තමයි මේ එන්ජින් කරකවන්නේ. දැන් එන්ජිම හරි ඉඳන් එනවා. මේකෙන් කැරකෙනවා. අනිත් පැත්තට ආයේ මේක කැරකිලා සෙට් වෙනවා. එතකොට එන්ජිමට කෙලින්ම යන්න පුළුවන්. දැන් මේ අපි ආවේ කාංකසන්තුර රේල්වේ ස්ටේෂන් එකට. මේකත් තියෙනවා යාපනයේ වගේම මේ යන්න පුළුවන් තැන් 20ක් තියෙනවා. මගේ ඩොක්ටර් යාපනයේ අර කෙළවරෙන් ඉවර වෙනවා මේ ස්ටේෂන් එකේ. රේල්වේ ඔන්න අපි ලංකාවේ කෙළවරේම තියෙන ස්ටේෂන් එකකට ආවා. දැන් අර අපි ආපු ඉන්ටර්සිටි ට්‍රේන් එක මෙතනින් ඇවිල්ලා තමයි නතර වෙන්නේ. එදා අපි ආපෙන් දැක්කම ඒක පටන් ගන්න මෙතනින්. ඒ ඉන්ටර්සිටි ට්‍රේන් එක ඇවිල්ලා මෙතනින් ඉවර වෙනවා.
ලංකාසන්තුරේ ඉඳන් එක එක ස්ටේෂන් එකට ගානක් මේකේ තියෙනවා third class second class වල. දැන් වේයන්ගොඩ ඉඳන් අපි ආවේ වේයන්ගොඩට 560යි third class එකේ. second class එකේ 1100යි. ගෝල් වලට නම් 720යි 1450. ඔය normal train එකේ intercity වල අනිත් first class booking වල ටිකක් වෙන. ඔන්න අපි ආවා ලංකාසන්තුරේ beach එකට. දැන් හොඳටම පරක්කු. කරන්න දෙයක් නැහැ. තව දවසක් එකම ඒත් අපි හෙට නාගදීප යනට දාගෙන තියෙනවා. පරක්කු වලට වැඩක් නැහැ මේ ටික බලන්න පුළුවන්. ඒක බලලම තමයි යන්නේ. අපි හැමදාම යන්නේ ගෝල් බීච්. ඒ කියන්නේ දකුණු කෙරවල. අද යනවා ලංකාසන්තුරේ. අතන ඇතින් පේනවා මං හිතන්නේ ඒක මැදින් යන්න හදපු එකක්. ඒක අපිට යන්න මගේ. බලමු අතන මැදට ගිහින් මෙතන පාරක් අnder වගේ ෆොටෝ කරලා ඔන්න තිත්ති කටුව යනවා. ඒ තාල්සෙවන හොටෙල් එක. දැන් ආයතින් පේන්නේ තාල්සෙවන හොටෙල් එක. ඒකේ බිම අතන ඈතින් අපිට පේනවා ලංකාසන්තුරේ ලයිට් හවුස් එක. මේක ඇත්තටම දවස් දෙකකවත් යන්න ඕන එකක් කියලා මට හිතෙනවා. ඒත් අපිට ලිමිටඩ් ටයිම් එකක් තියෙන්නේ මොකද වෙනතුරාද තුන්දාරේ ක්ලාස් ටික තියෙන නිසා අපි ඉක්මනට යන්න ඕනේ. දැනටමත් මේ ආවත් මම ඊයේ රෑ පවා වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ මොකද ක්ලාස් වල පේපර්ස් ටික හදන්න තියෙනවා. ඒ වැඩ ගොඩ ගහනවා මම ඇවිදින්න ගත්තා. ඊයේ රෑ වීඩියෝ හදන එක අදින ඊට කිව්ව නවත්තලා එතනින් හාට අර වැඩ ටික කරගෙන දැන් අද ගියත් එච්චර තමයි. මම දන්නේ නැහැ මේක මොකක සුම්පන්ද කියලා. හරි ලස්සනයි ඒක. මම හරි පරණ ඉතිරිච්ච කොටස. Viene Bogotá al Zarao. Kita kita ben. Kita nak dulu ah. Hari. Oh ni kaki lah. මේක මොකක්ද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. මේ ලංකාසන්තුරේ බීච් එකේ අපි ඇවිත් ඉන්නේ. හොඳ මැත්. ඔන්න තවත් ලංකාවේ පොඩි පෑහෙන්න උසයි. දැක්කද? උස වුණාට වැඩක් නැහැ වතුර වදින. So
කියලා තමයි කියන්නේ. මේ හරියට එමිනා මේ අපේ රත් Ada orang yang kan lagi. Metan nikan අර කඩාගෙන ගිය පවුරුනේ ඇටිය තියෙන සමාමිය කාලේ ආපේවත් දාන්නේ. මෙතන තියෙන පොඩි ළමයින්ට ශ්‍රී ලංකාවට පාක්කේ මම හිතන්නේ ඒක වහලා දුන්නා. හරි. අප්පා ටිකට් එකතු කරමු. යා. මේ වෙනකන් කවුතු ගාගාරකට. කවුතු ගාගාරකට. යා. ඔන්න පාරක් වෙන තාත් ඇවිල්ලා. ආරක කෙරවලටම ගියා. ඔව්. එයා කවුතු ගාගාරය. මේ තමයි නකුලේශ්වරම් ටෙම්පල් කියන එක. මේකත් කෝවිලක්. කෝවිල. මේක නගුරේශ්වරම් ටෙම්පල් කිව්වට මේකත් කෝවිල. සෑහෙන විශාලයි. හින්දු කෝවිල. හින්දු කෝවිල. ඔයාලට පේනවා මේක එන උසයි. අපි ඉන්නේ මේ නගුරේශ්වරම් ටෙම්පල් එකේ කියලා මං කිව්වනේ. එතන අපේ ගයිඩ් ටැමි. එයා ඉංග්‍රීසි වලින් කියන්නේ. දැන් වැඩේ කෝවිලම තමයි ටෙම්පල් කියන එකේ අදහස. මම පටල ගත්ත වැඩේ. ඉතින් මේ නගුරේශ්වරම් ටෙම්පල් එහෙම නැත්නම් මේ කෝවිලේ තියෙන විශේෂත්වය තමයි මේ කෝවිල ලංකාවේ තියෙන ඊශ්වර කෝවිල් පහෙන් එකක්. ලංකාවේ ප්‍රධාන ඊශ්වර කෝවිල් පහයි තියෙන්නේ එකෙන් එකක්. මේක සෑහෙන විශාල කෝවිලක්. මේක මුල් කාලේ හදලා විද්‍යාගමනේ පස්සේ විද්‍යාලය තමයි ආය ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඊළඟට මේ කෝවිලේ එකම මේකට ඈඳිච්ච එක තමයි කීරිමලේ පොකුණ. දැන් මේ කීරිමලේ පොකුණයි මේකේ තියෙන විශේෂත්වය මේ කීරිමලේ පොකුණේ ඖෂධීය වටිනාකමක් තිබිලා තියෙනවා. රාවණව තව රජුරෝ ගොඩක් මේ පොකුණෙන් ස්නානය කරලා තියෙනවා මේ ඖෂධීය වටිනාකමත් එක්ක. ඊට අමතරව ඕකේ ඔය ගොඩක් ආප වලින් මිදෙන්න හොඳ වටිනාකමක් තියෙන පොකුණක් මේ කීරිමලේ පොකුණ. දැන් ඔය කාලේ ඉන්දියාවේ සෝල රජුරුවන්ගේ දුවට මොකක් හරි ශාපයක් වැඩිලා එයාගේ මූණ අශ්ව මූණක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ අශ්ව මුහුණෙන් තේරෙන්නද එයාගේ දුව මේ කීරිමලේ පොකුණෙන් ලංකාවට ඇවිල්ලා නාරත් ස්නානය කරලා තියෙනවා. දැන් ඒ සෝල රජුගේ දුව මේක නෑවට පස්සේ එයාගේ මූණයි අතටට ඇවිත් තියෙනවා. ඒ වගේ මේකේ මේ පොකුණේ විශේෂත්ව ගොඩක් තියෙනවා. ඒ වගේම මේ කෝවිලත් විශේෂයි. නගරේශ්වරම් කෝවිල. එහෙනම් අපි පොකුණටත් ගිහින් බලමු. එතන කොහොමද? අපල් අම්බලම්. අම්බලම්. දැනුත් අම්බලම ඇතුලේ ඉන්නවා මනුස්සය. මොන අපි පොකුණට යන ගමන් ඉන්නේ. දැන් යන්නේ කීරිමලේ පොකුණ බලන්න. ගොඩක් දුර යන්න ඕන. දැන් ඔයාලට පේනවා කීරිමලේ පොකුණ. මම අතන නිලාවාරයේ ළිඳ ළඟදී වලට කිව්වා මේ කීරිමලේ පොකුණයි නිලාවාරයේ ළිඳේ තියෙන සම්බන්ධය. ඒ නිලාවාරයේ ළිඳට අපි වෙහිගෙඩියක් දැම්මොත් ඒක
මෙතන මේ යට තියෙන. මෙතන යට තියෙනවා උමන් පද්ධති. ඒවා නිරාවාරයේ නිදට ස්වභාවිකව සම්බන්ධ වෙච්ච උමන්. ඒ උමන් දිගේ ඒ දෙහි ගෙඩිය මෙතෙන්ට එනවා. ඉතින් ඒක ඇත්තටම කරලා බලපුවා ඉන්නවා. අපි අද කරේ නැති වුණාට ඒක කරලා ඉතින් ලොකු වෙලාවක් බලන්න කියලා ඔයාලටත් ඒක අත්විඳින්න පුළුවන්. මේ පොකුනේ වතුර හරියට පැහැදිලි. ඔයාලට බලන්න පුළුවන් මේකේ වතුර මාරම පිය. මේක අදියත් මම හිතන්නේ පේනවා ඇති. මොකද මේක දැන් ගොඩක් අය නෑවත් එක්ක. අපිට අද නාන්න බැරි වෙන එක ගැන දුක් හරි තින් කරන්න දෙයක් නෑ. ඉතින් මේකේ තව වටින විශේෂ දෙයක් තියෙනවා. මේ කීරිමලේ පොකුණ. මේකේ තියෙන අනිත් විශේෂ දේ තමයි මේ පොකුණේ වතුර දැන් මුහුද එක්ක සම්බන්ධයක් තියෙනවනේ. දැන් මෙතනින් මෙන්න මෙතනින් මේක මුහුදට සම්බන්ධ වෙනවා. හැබැයි මේ පොකුණේ වතුර වල අපිට ලුණු රහක් දැනෙන්නේ නැහැ. මේ පොකුණේ වතුර වල කිසිම ලුණු රහක් නැහැ. ඒකත් මේ පොකුණේ තියෙන විශේෂත්වයක්. මුහුදේ වතුර වැඩි වෙච්ච තිබ්බත් මේකේ වතුර වල ලුණු රහක් නැහැ. මම අතන පෙන්වන්නේ මුහුදට වැටෙන තැනක් තියෙනවා කියලා මේක. මේ මුහුදට වැටෙන තැන තමයි මෙතනින් එන්නේ. මේ තියෙන. මම අර ඔයාලට පෙන්නපු තැනම දැන් වත් පේනවා. මෙතනින් තමයි මේක මුහුදට වැටෙන්නේ. මේක අර නිකන් ඇලපාරක් වගේ දිගටම ගිහින් කනෙක්ට් වෙනවා. දිගටම ගිහින් කනෙක්ට් වෙනවා නේද? මොකද? අපි මේක වතුර ටිකක් කටේ ගහගෙන බැලුවා. ඇත්තටම ලුණු රහක් නැහැ. ඔයාලත් ආව බලන්න පුළුවන්. ලුණු රහ දැනෙන්න. සාමාන්‍ය. මුහුදු වතුර ලුණු රහ නැහැ. හැබැයි මෙතන ලුණු රහ දැනෙන්න. එහෙනම් අපි මෙතන ඉවර කරනවා කීරිමලේ ඔක්කොම එක. අපි ඊළඟට බලමු. කොහොමද? මානදයි. දැන් ඔතන අපිට පේන්නේ රණවරාගස්. අපිට බයෝවලක් තියෙන එක කොටසක් මේක. රණවරාගස් කහ පාට මල් තියෙනවා. අපි දැන් මේ කරවල ටිකක් ගන්න ආවේ. දැන් මේ මාම අපිට කිව්වේ පේදුරු තුඩුවෙන් ගන්නවට වඩා මේ කඩෙන් ඔයාලට ගත්තොත් සෑහෙන්න ලුක් ගානක් ඉතිරි කරගන්න පුළුවන් කියලා. ඒ හින්දා මෙතෙන්ට ආවේ. මෙතනින් කරවල ටිකක් බලලා ගමු. අපි දැන් මේ ටික ගන්නේ මේ කඩේ. උම්බලකඩ ගත්තා. ඊළඟට කට්ට කරවල ගත්තා. හාල් මැස්සොයි මේ මොනවාද? පරා. ඊළඟට කූනිස්සෝ ගත්තා තව. ඔය ටික අපි ගත්තයි. ඔන්න අපි දඹකොළ පටුනට ආවා දැන්. අපි දැන් ඉන්නේ දඹකොළ පටුනේ. මෙන්න මෙතනින් තියෙනවා ඇතුල් වෙන පාකින් එක. දඹකොළ පටුන සංගමිත්තා විහාරය. ඔන්න අපි දඹකොළ පටුනේ ඇතුළට යන්න හදන්නේ. ඉතින් දැන් දේවානම්පියතිස්ස රජුරුවන් කාලේනේ සංගමිත්තා මෙහෙණිය ආවේ. ඔයාලා ඒක දන්න. මෙතනත් ඒ විස්තරේ තියෙනවා. ජම්බුකෝල පට්ටන තමයි අපි මේ දඹකොළ පටුන කියලා දැන් හඳුන්වන්නේ. ඉතින් මේක දැන් ගොඩක් නවීකරණය කරලා තියෙනවා. ඒතර මේ දා සංගමිත්තා මෙහෙණින් වහන්සේ ගෙන ආපු බෝධිය දැන් අපිට ශ්‍රී මහා බෝධිය විදියට තියෙනවනේ. ඒතර මේක නම් අලුත් ශාඛාවක් දඹකොළ පටුනේ දැන් තියෙන එක. දැන් අර ඉස්සරි ධම්මති බෝධිය නෙමෙයි දැන් තියෙන්නේ ශාඛාව. ඒතර මෙතන දැන් තියෙනවා බෝධිය.
අපි දැන් ඉන්න තැන තියෙනවා. ඔයාලට පේනවා. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. මේ සංගමිත්තා විහාරය. සංගමිත්තා මහරහතන් ඉන්නේ. එතන තමයි වැඩම. රූප ගොඩක් මෙතන තියෙනවා. මෙතන සිතුවමක් තියෙනවා. මෙහෙණින් වහන්සේ වැඩම කරපු. ඉතින් අපි මතක් කරන්නේ මේ දේවල් අපි මේ විදිහට ඇවිල්ලා බලන්නේ. අපි වෙනුවෙන් මේ රට දී කරපු රණවිරුව ගොඩක් අය. එතන ෆොටෝ එකේ දේ සඳහන් කරලා තියෙනවා. මේක විශේෂයෙන්ම අපි කියන්නේ. අපි අද මෙතෙන්ට එන්න දෙන්නේ නැහැ. රණවිරුව යාලා ජීවිත දුක කරලා මේ රට බේරගත්තා. ගහේ අපිට කියන ලක්ෂණ ඒ අතරේ තල් ගහක් තියෙනවා. තල් ගහේ තල් ගෙඩි. ඉතින් බලමුද මෙතනින් පෙරර. දැන් මේ තමයි දඹකොළ පටුනේ පන්සලෙන් එහාට තියෙන වෙරළ තියෙන. හරිම නිස්කලංකයි. දවස් ගානක් ඇවිදයි. දවස් ගානක් ඇවිදයි. දැන් අර අහසේ නිල් පාටයි සුදු පාට වලාකුළු ටික අතුරු. මේක තමයි සංගමිත්තා මෙහෙණින් වහන්සේ ආපු නැව්වගේ ආකෘතියක් නැගපු අනරුවක් වෙන්නේ. අතන එතනත් පිළිමයක් තියෙනවා. දැන් අපි මේ යන්නේ කදුරුගොඩ විහාරයට. මේ කදුරුගොඩ විහාරයේ ඔය ඈතින් පේන්නේ මහරහතන් වහන්සේලා 69ක් අපවත් වුණාට පස්සේ ආදාහනය කරපු සොහොන් පොත්. අපි ඇතුළට ගිහින් බලමු මේ විහාරයේ ඒ සොහොන් පොත් ටික විශාල පුරාවිද්‍යා වටිනාකමක් තියෙන දෙයක්. ඔයාලට පේනව නේද අර මහරහතන් වහන්සේලාගේ සොහොන් පොත්? මේ සොහොන් පොත් ටික අවුරුදු ගාණක් පරණයි. ඒ වගේම මේ කදුරුගොඩ විහාරයේ තල් ගස් එන ගොඩක් තියෙනවා. මේ තල් ගස් වල තල් ගෙඩි වැටිලා තියෙනවා. මේකේ ඉන්න හමුදාවේ අයියා කෙනෙක් අපිට එදි තල් ගෙඩියකුත් දුන්නා. ෂර්ට් එකක් ගන්න පොඩ්ඩක් එළියට ආව බලන්න. ජැප්නා මාකට් එකෙන් ටිකක් ඇතුළට. දැන් කොහොම හරි අද රෑ වුණා. අපි හිතුවට වඩා වෙලාවක් ගියා. මොකද මම යන තැන් වල මම පැලුණා. අර වෙන කට්ටිය අපිට වඩා ඉක්මනට ජැප්නා වලට එන්න තිබ්බා. Third floor. Going down. Ini
ඔන්න ඇඳුම් ටිකක් ගත්තා. අද දවසේ අපේ අන්තිම ස්ටොප් එක තමයි බලන්න මේ පේන්නේ රියෝ අයිස්ක්‍රීම්. අපි රියෝ අයිස්ක්‍රීම් එකට දැන් ආවා. අයිස්ක්‍රීම් එකක් ගන්න වැඩේ දවල් එන්න හිටියේ. වැඩේ ඉතින් අපි එහෙම ගියානේ. ඒකෙන් ගොඩක් අන්තිමට රැ වුණා. ඉතින් අපි දැන් ආවා අයිස්ක්‍රීම් එකක් ගන්න. බලමු ඉතින් මේකට ආවේ නැත්නම් නිකන් ජැප් නැවිලා වැඩක් නැහැ වගේ එකක් කියන හින්දා. දැන් රැ වුණා මේකට අපි ගිහින් බලමු. ඔන්න අපි අන්තිමට අද රියෝ එකෙන් අයිස්ක්‍රීම් කන්න ආවා කිව්වනේ මම. ඔන්න අපි ගත්ත අයිස්ක්‍රීම්. එහෙනම් අපි දැන් අයිස්ක්‍රීම් කන්න තමයි යන්නේ. මම හිතනවා තමයි අද අපි වෙච්චර සතුටෙන් ගමන ගියේ. ඉතින් ඔයාලට පුළුවන් මේ මාමා මේ යාළුවෙක්ගෙන් කතා. ඔන්න අපි දැන් තමයි හොටෙල් එකට ආවේ. අපි උදේ 8ට ගමන පටන් ගත්තේ. දැන් අවසන් තමයි. මම අපි හිතපු ඔක්කොම තැන් ගියා අපිට ජර්නල් ලයිව් එක විතරයි අද මේ ફોකස් කරපු තැන් වලින් යන්න බැරි වුණේ. අනිත් තැන් ටික නම් ඔක්කොම කවර් කරා. අද ලයිව් එක ආයෙත් වහනවා. අපි මේ ජර්නල් ටවුන් එකට එද්දි 7 විතර උනේ. එහෙනම් අපි ආයෙ හෙට ගමනුත් හම්බෙමු. එහෙනම් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වගේ යාළුවන්ට ෂෙයා කරන්න. එලෝටේ ජානර් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ එපිසෝඩ් එකේදී අපි ලස්සන ඔයාලා ගොඩක් අය නොදකපු දේව් දූපත බලන්න යනවා. එහෙනම් ඒකෙන් අපි ඊළඟ සතියේදී හම්බ වෙමු.